මේ ඔහොම කරන්නත් බෑ නේද? මං ගිහලා කෑම මොනාරි අරන් එන්නද මේක පොඩ්ඩක් අල්ලගන්න. කෑමපා. මොකද මේ? මං අරගෙන. අපි කෑම වලට කෑමනේ කාලේ. ඒක හොඳ නෑ. කාලේ අරන් එනවා. තකයි. මලත් ඉන්නවා. එනවා. අපේ යකෝ මේක නිකන් මේ සල්ලි දීලා හරක් බලාගත්තා වැඩක් නුනේ. අපේ ඉල්ලීම අපිට දියා. අපට දියා. මොකද නිකන් ළමට මේ ෆුල් ජොලි එකක් ගිහිල්ලා තියෙන්නේ. නියම ජොලියක්. අයියෝ මට හති. අද නියම ජොලියක් කියන්නේ අද ඔෆිස් එකේ අපේ සෙනරතයා උ ස්ට්‍රයික් එකක් පටන් ගන්න වැඩ වර්ජනයක්. උපවාසය කරලානේ? ඕ යස් උපවාසයකුත් කරනවා අර මාස මේ මාස ඔක්කොම කරනවා. කොච්චර කාලයක් දැන් ඔබ තියෙන්නේ? කවුද දන්නේ ඕන තරම් කල් ගෙවිච්ච දේ මට නියම සතුටක් එකෙන් තියෙනවා. මොකද කියන්නේ? ඌ අනා ගන්නවා. ඌ අනාගත්ත එකම මම ඌව සැක් කරලා දානවා ඔෆිස් එකේ. මේ ඔයාට වයර් දෙක මාරු වෙලා තියෙන්නේ. මගේ වයර් මාරු වෙලා නැහැ. සෙන්රතයාගේ වයර් මාරු වෙලා තියෙනවා. මම වයර් දෙක එක්කාසු කරලා ෂෝට් කරලා දානවා. ඒතකොට උසස් කරලා සුස් වෙලා යනවා. මම හේකණෙක් නෙමෙයි. සල්ලි දාලා යන්න. දාන්නේ කදා රුපියල් 10. ඒක රුපියල් 10 දී. අපේ උණුදා ඔව් දැන් බෑ. ඒක අපි කන්නේ අපි ඇයිද උපවාස හරිද? අන්න මං ඔයාගෙන අර පත්තර කට්ටියටම කිව්වා. ටීවී කෑටක් කිව්වා. ඒගොල්ලෝ ඉන්ටර්විව් එකක් කරන්න. මොකද ඔයාට අමාරුද? අමාරු නෑ සල්ලි කාසිගේ බෑ කම්මුණා. මේ දල්ලි මන් දන්නවනේ ඉතින් හැමදාම ඔයගොල්ලෝ මට උදව් කරන ඉතින් අපේ ඉන්නකම් ඔයාට මොකුත් වෙන්න දෙන්නේ හරි ඇතට කරන්න ඇයි කියන්නේ මේ මනුස්සයා මෙතන බඩගින්න ඉන්නවා මොකටියා වගේ ආප්ප ගින්නවා මෙතන මම උපවාස කරන්නේ මෙයානේ මෙයාට මම වක්‍රාකාරව උදව් කරන එච්චර මේගොල්ලෝ මිත්‍රයෝද මම මෙච්චර උපවාස කරනවා මේගොල්ලෝ ඉන්නේ මම මෙතන මැරෙනවා මේගොල්ලෝ රස පොජුන් ගිනිනවා මම කියන්න දෙපා මේ වාවේම මැරෙන්න දෙන්න පොට එන්න මං කඩේට ගිහින් ඉන්දියාප්ප කරන්න ඉන්දියාපාරියක් නෙමෙයි මම ඒව කන්නේ නැහැ මම කෑම කන්නේ මම උපවාසයේ මේ එරේ රුපියල් 10 ඉන්දියාප්ප ගියක් හම්බුනම නේ රියල් 10 ඉන්දියාප්ප ගාලා දෙන්නේ විතරක් පහතරක් විතර ගෙනත් දෙන්න මෙයාට කන්න මේ අනිත් එක පොත්තා අර දුර බලන කන්නාඩි තියා මේක කරකෝ බලාගෙන ඉන්නවා නේද ඔව් මම දැක්කා අපි කෑම කන්නේ අපේ ඉල්ලීම් අපිට දියව අපේ ඉල්ලීම් අපිට දියව අපේ ඉල්ලීම් අපිට දියව අපේ හඬට අපේ හඬට අපිට නේ ආපහුලා මට යන්න ඕන මේ පාටියක් තියෙනවා බුරියානි පාටියක් හරි කොහෙද බුරියානි පාටියක් එනවනේ ඔව් අපේ අපේ නා අපේ ඉල්ලීම් බා ඒකෝ අපේ අපේ දෙපඩ අපේ රෝෂිනි දැන් ලෑස්ති කරන්නද? අනේ පාමේ මගේ සෙනේ බඩගින්නින් දැති මට මොන කෑමක්ද? බඩගින්නෙම ඉන්න දෙයියා. මෙලාට හෝටලයකට කෑම කිරලා ඇති එයා. ඔව් අම්මේ. නිහාල් සර් යාගෙන බලන්න කාව හරි දාලා ඇත්තේ. මං දන්නවනේ සර්ගේ හැටි. ගෙදර ඉන්නේ නැද්දි පැය භාගෙන් භාගයට කප්ට වගේ කෑම කන මිනිහා. එකරයක් කොහොමද බඩගින්නි? අනේ මට චෝදෙන්න ටික දෙන්න දැවිලුණත් කවන්නේ රෝෂිනේ මට තෙනේ මේ ඊනේ දොඩවන්න එපා නේද මං ආවනේ පණ දුක ගෙනාවා කෙටෙල් ලැබරියක් ගෙනාවා කන්න මේක ඉන්න කන්න අපිට ආත්ම ගෞරවයක් කියලා එකක් තියෙනවා අපි ඔය ඒවා මේ අහන්නේ වැදගත් උපවාසයක් කරන්නේ අයියෝ කාටවත් පේන්නේ නැති වෙන්නේ මම මෙහෙම ඉන්නම් ඔයා මට කවර් වෙලා පිටිපස්සට යනවා ගන්න හැවරීම ගන්න මන්නද හරි වතුර දෙන්න මන්නද
එනම් මෙහාට වෙන්නේ තව පොඩ්ඩක් අවරෙන්න. පිට මේක එක ගන්න තියාගන්න මෙහෙම. එක ගන්න. අවුරුත් එයිද? වැදගත් උපවාසයක්. දෙන්නත් මන්ද මේ අන්න අපේ VP සර් අපිට එග්‍රීමන්ට් දෙන්න මොරන්දු වුණා. අපේ සරණ දින වේවා. දෙන්නත් මාත්‍යට ජය වේවා. කම්කරුවට ජය වේවා. දෙන්නත් මාත්‍යට ජය වේවා. ජය වේවා. දෙන්නත් මාත්‍යට ජය වේවා. කම්කරුවට ජය වේවා. දෙන්නත් මාත්‍යට ජය වේවා. මිත්‍රෝර්නි මට බොහොම සන්තෝෂයි කියන්න. ඔබලාගේ අඛණ්ඩ වැඩ වර්ජනය සහ සෙන්රත් දුනු සිංහගේ මහාරාන්තික උපවාසය නිසා අපේ කම්පැනි එක තීරණය කළා තියෙනවා ඔබලාගේ ඉල්ලීම් ඒ අයුරින්ම ඉෂ්ට කරන්න. අපේ සහෝදරයන්ට ජය වේවා. අපේ වීරයන්ට ජය වේවා. ජය වේවා. අයියෝ සර් VP සර් මොකද බලන්න අපේ අසහාය වීරයා දෙමරත් දුරුසිංහ සහෝදරයා බලන්න අල්ලගන්න. සර් බලාගෙන අත බුරුල් කරන්න එපා. මේ වැටෙනවා. මෙයාගේ ශරීරය හොඳට දුර වෙලා තියෙන්නේ. සර් කියන්නේ මේ බඩ පිටට ඇලිවිලා තියෙනවා. හරිද? මේ බලන්න මේ කම්බලුත් ඉදිවිලා මේ. ඒක තමයි මේ කලිසමත් බුරුල් වෙලා මේ පටියේ හින්දා කලිසම තියෙන්නේ. මම එක තල්ල ගන්න. හරි අල්ලගන්න. මේ නිහාල් අර announcement එක කරන්න දැන්. ඕකේ. හරි දැන් මේ අපේ board of directors තීරණයක් කරන් තියෙනවා. තමුන්නාසලාගේ ඉල්ලීම් වලට අනුකූලව වහාම ක්‍රියාත්මක වන පරිදි මාස දෙකක පඩි වැඩි කිරීමක් ක්‍රියාත්මක කරන්න. අපේ වීරයන්ට ජය වේවා. අපේ සහෝදරයන්ට ජය වේවා. කලකට පස්සේ මාරාන්තික උපවාසයක් සාර්ථක වෙලා තිනවා. අපේ සන්තෝෂය. හරි. දැනුයි පේන්නේ වැඩේ. මූ ඔක්කොම පාවා දීලා බඩජාරිය හොඳට කාලා උපවාස වෙලා. වහාම ක්‍රියාත්මක වන පරිදි පඩි වැඩි කිරීම නවත්තලා දානවා මේ මොහොතේ ඉඳලා. කිසිම පඩි වැඩි කිරීමක් නැහැ. ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍ය සහ වැඩසටහන් නැරඹීමට සිරස TV YouTube නාලිකාව දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. රෝෂිනි අම්මේ මොකද ලේබර් කියන්නේ? ලේබර් නෙමෙයි අම්මේ ලේබර්. ලේබර් කියන්නේ අම්මේ මහන්සිලා වැඩ කරන කෙනෙක්. කම්කරුවෙක්. එහෙම නැත්නම් තවත් විදිහකට කියනවා නම් කෙනෙක් යටත් වැඩ කරන කෙනෙක්. හරි වටින කෙනෙක්. සෙනරත් මෙන්නම්ම මට කතා කළාද? නොආටම ගැලපෙන නිවුස් එකක් තියෙනවා. මටම ගැලපෙන? මොකද්ද? හෙට ඔයාගේ දවසලු. මගේ දවස? රෝෂිනී වීර දිනේ පහුණා නේද? වීර දිනේ නෙවෙයි. හෙට ලේබරර්ස් ඩේ. මේ නැන්දේ මම ඇවිල්ලා ලේබර් කෙනෙක් නෙමෙයි. මම ඇවිල්ලා ජූනියර් විෂුවලයිසර් of the company. our company. තේරුම් කරලා දෙන්න යාට. පැහැදිලි කරන්න එකේ තේරුම. මේ ඒ වුණාට ඔයා කවුරු හරි කෙනෙක් යටතේ වැඩ කරන කෙනෙක්. නැන්දේ මම ලේබර් කෙනෙක් නෙමෙයි. අන්නක රෝෂිනී. දැන් එහෙමනම් මේ නැන්දත් මගේ යටතේ වැඩ කරන්නේ. මෙයාත් ලේබර් කෙනෙක්. හරි සෙනේ ඔය සුළු දේවල් එච්චර ලොකුවට ගණන් ගන්න එපානේ. ඔයා ලේබර් කෙනෙක් වුණත්, ඔයා බොස් කෙනෙක් වුණත් මගේ හිතේ ඔයාගෙන තියෙන ආදරේ අඩුවක් වෙන්නේ නෑනේ ඩාර්ලින්. really? හොඳට ටෙස්ට් කරලා බලන්න ඕන ටෙස්ට් කරන්න මාව. හරි.
එහෙමනම් ඔයා හෙට ඔෆිස් එකේදී මාව ඔයාගේ බොස් හෙට සලකනවද? අයියෝ ඉතින් ඕකට හෙට වෙනකන් ඉන්න ඕනේ මොකටද? ඉතින් අදම මං ඔයාව මගේ බොස් කරගන්න. කොහමද? Yes boss. නෑ එහෙම කියලා හරියන්නේ නෑ. ඔයා හෙට මාව නිහාල් බොස්ගේ කැබින් එකට එක්කන් ගිහිල්ලා එයාගේ පුටුවේ මාව වාඩි කරන්න ඕනේ. රයිට්? අම්මේ කොහොමද එහෙම කරන්නේ? හොඳ නෑ. නැන්දේ ඔයාගේ දුව මට ආදරේ නම් දුවට කියන්න හෙට මාව ඔෆිස් එකේදී එයාගේ බොස් හැටියට පිළිගන්නේ කියලා. අනේ රයිට්? අනේ මිමි සෙනේ වැඳලා කියන්න ඒක නම් කීටවත් කරන්න බෑ. මොන විකාර කතාවක්ද ඔයා මේ කියන්නේ? මට පුළුවන් ද නිහාල්සගේ පුටුව වාඩි කරවන්න? මන් දන්නේ ඒවා. හෙට ඔයා ඔෆිස් එකේදී මාව බොස් හැටියට පිළිගත්තේ නැත්තම් ඇත්තමයි. සහතිකයි. මම අර රෝමියෝ කලා වගේ ජුලියට් එන්න කලින් වහ ටිකක් පීලා දිවිලා ගන්නවා. විකාර මෝඩේ. what nonsense රෝෂිනී මොනවද මේ ඔයා කියන්නේ? මට නම් තේරෙන්නේ නැහැ. මොකද්ද මේ කියන්නේ? සර් පොඩි දෙයයි නිසාර කරන්න තියෙන ඔච්චර කේන්ති ගන්න ඕනේ නැහැ නිසාර. හෙට මේ ඩේ එක. ඉතින් අපි හෙටට විතරක් මේ අපේ මිස්ටර් සෙන්රත්ත බොස් කරලා මේ පුටුවේ වාඩි කරවමු. රෝෂිනී මොන පිස්සු කතාවක්ද ඔයා කියන්නේ? වට මේ ලෙඩක් හැදිලාද? මේ ඔෆිස් එකේ නිකම් පුටුවකට වාඩි කරන්න සුදුසු නැති සෙන්රත්. ගෙනල්ලා මේකේ වාඩි කරවන්න? සර්ට මං කියන දේ තේරෙන්නෙම නැහැ. සර් හෙට මේ ඩේ එක. ඒ කියන්නේ කම්කරු දිනය. සර් අපි කම්කරුවන්ට ගෞරව කරන්න ඕනේ. සර්ට එහෙම අදහසක් පහළලා නැහැ කියලා මට තේරෙනවා. ඒ වුණාට සර් අපේ මිස්ටර් සෙන්රත්ට ඒත්තු ගන්නන්න ඕනේ මේ බොස් කියන වචනේ වටිනාකම. මේ පුටුව කොච්චර බර එකක්ද කියලා, කොච්චර රෙස්පොන්සිබිලිටි එකක් තියෙනවද කියලා. හරි කමන්නේ. සර්ට ඒක කරන්න බැරි නම් මං විපි සර්ට කතා කරන්න. no problem. පොඩකින්. අනේ මන් දන්නේ. ඔයා වෙනුවෙන් මං නොකරන දෙයක් නෑ. ඔයා වෙනුවෙන් මම මේක කරන්න. හැබැයි මට එකක් කියන්න. අර සෙන්රත්යට මේ පුටුව දුන්නා. මං ආඩි වෙන්නේ කොහෙද? කොච්චර හිතන්න දෙයක්ද සර්? මිස්ටර් සෙන්රත්ගේ පුටුව හිස්නේ. මොනවා? අද උදේ තරළමයා පාරේ අනිත් පැත්තේ ඉඳන් මට දිව දික් කරනවා. ඉතින් තමයි මම ළඟට ගිහලා බලනකොට දිව දික් කරනා නෙමෙයි hina වෙනවා. උඩ ඇඳේ දත් දෙකක් දෙපැත්තේ තියෙනවා. දිව මැද්දෙන් පේනවා hina වෙනකොට මෙහෙම. good morning. good morning madam. මොකද අද මීටින් එකද මේගොල්ලන්ට? ඈ පොඩි කතාවක් කිව්වා. අද ඔයගොල්ලෝ දන්නවනේ අද workers day එක. ඉතින් මට තියෙනවා අද විශේෂ නිවේදනයක් ඔයගලන්ට දෙන්න. ඒ මොකද්ද madam? මේකයි. අද නිහාල් කාර්ය සංස්ථාවේ පුටුවේ වාඩි වෙන්නේ කවුද? මැඩම්. මිස්ටර් සෙන්රත් දුනුසිංහ. එතකොට මිස්ටර් සෙන්රත් දුනුසිංහගේ පුටුවේ වාඩි වෙන්නේ කවුද? madam. මිස්ටර් නිහාල් කාර්යවසම්. Hello, Roshini. Hello, everybody. How are you? හොඳයි. My dear friends. ඇත්තමයි වා ඔය විදිහට ඇඳලා ඉන්නකොට නිකන් ජූනියර් කාර්යවතම් වගේ ඈ. නෑ. මම ජූනියර් කාර්යවසම්. මම සීනියර් කාර්යවසම්. Because today I am